මේ ගැන ගැටලුවක් නැහැ නේ කාටවත්. අර හැමෝටම හරි. මේ හදන්න කලින් හදාගත්තනේ. හරි. 12 කලින් හදුවනේ. කලබල වෙන්න ඕනේ. අනිත් පිට බලමු. බය වෙන්න එපා. කලබල වෙන්න එපා. බය කියන එක ඇති වෙන අපිට මොන හරි දෙයක් අහිමි වෙයි කියලා හිතනකොට අහිමි වෙන දෙයක් නෑ මෙතන. නේද? දෙයක් ඉගෙන ගැනීම කරන්න. දන්න දෙයක් ඉගෙන ගන්න අවස්ථාවයි. බය වෙන්න එපා. බය කියන එක තිබ්බොත් අපිට අර කරන්න පුළුවන් දේවල් කරන්න බැරුව වෙනවා. අපලම මනස සැහැල්ලු කරගන්න ඕනේ. හොඳ සැහැල්ලුවෙන් තියාගත්තොත් ඊට පස්සේ හොඳට පේන්න ගන්නවා. බැහැ නැත්නම් බොඳ වෙන්න ගන්නවා. හරිද? සපෝද කරගන්න එපා. බය වගේ සිතුවිලි අරගෙන. ඒවා පුරු දේවල් එක්සෑම් එකට යනකොට හොඳට ප්‍රැක්ටිස් වෙලා තිබ්බොත් එතනත් බය වෙන්න ඕනේ. එතන නම් හැබැයි අපිට බයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද අපිට ගොඩක් අර ලොකු දෙයක් ලැබෙන්න තියෙන අවස්ථාවක ඒක නොලැබෙයි කියන බය එන්න පුළුවන්. හැබැයි ඒ කාලේ වෙනකොට අපි හොඳට සූදානම් වෙලා තිබ්බොත් ඒ බයක් නැහැ. යා විශ්වාසය ඊට පස්සේ අපි ඉස්සරහට ගෙනියනවා. දැන් අපි මෙතන බලමු. ඉතින් මම බලනවා මේකේ ජෝඩු කරන්න පුළුවන් දෙන්නේ කිනාද කියලා. මෙයයි ගත්තාම නෑ. මෙයයි ගත්තාම ඒත් නෑ. මෙයයි ගත්තාම ඒත් නෑ. මෙයයි ගත්තාම ඒත් නෑ. මෙයයි හරි. එතන ඒ වාසි තියෙනවා. එතනත් ඒ වාසි මෙතනත් ඒ බස් ඕන එහෙම තැනකට යන්න පුළුවන්. බලන්න මේකට වඩා හොඳ කියලා. ඊළඟට මෙතන B බා C බා තියෙනවා. B බා C බා තියෙන තැනක් නැහැ. AB බා තියෙනවා. AB බා තියෙන එකක් තියෙනවා. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. AB බා අපි එහෙම කරන්නේ. මේක ගත්තා. ඊළඟට AB බා මේ දෙන්නගේ එහෙම දෙයක් තියෙනවා. උන් කියනවා BC බා. මෙතන BC බා මෙතන BC බා. එබලේ ඔබලා කියන්නේ නේද මෙතන එකමනේ අතන ලිවෙන්නේ. දැන් ජෝඩු තුනක් හදන්න පුළුවන්. කපල් තුනක් ඔන්න හදන්න පුළුවන්. මම හිතන්නේ මේක එතන මෙහාට සුළු වෙන්නේ නැති වෙයි. දැන් එතන වා කරේ අතරම අර හොයනවා. හරිද? උනත් තරම් කපල් හදන්න හොයනවා. ඉතින් අපිට මෙතන 6ක් තියෙනවා. උනිත 6ක් තියෙනවා 6ක්. අතරම ජෝඩු තුනකට හදන්න පුළුවන්. නේද? අපි එහෙම හදන්න පුළුවන්. කියන්නේ පරිම අවස්ථාව හොයනවා. පරිම අවස්ථාව හෙව්වා. ඉතින් බල්ලා හම්බුණා එහෙම අවස්ථාවක්.
දැන් මේ දෙන්නගේ ඔන්න A bar C මෙතනත් A bar C ඒ නිසා A bar C ව එළියට ගත්තා. මෙයාගෙන් B bar ඉතුරු වෙනවා. මෙතනින් B ඉතුරු වෙනවා. සුලලා යනවා ඊළඟ ස්ටෙප් එකේ. මෙතන AB bar මෙතනින් C bar ඉතුරු වෙනවා. මෙතනින් C ඉතුරු වෙනවා. මෙතන BC bar මෙතනින් A bar ඉතුරු වෙනවා. මෙතනින් A ඉතුරු වෙනවා. A bar C මේක එකක් වෙනවා. AB bar මේක එකක් වෙනවා. BC bar මේක එකක් වෙනවා. A bar C plus AB bar plus BC bar කියලා එකකට. මෙතන ගාලා වෙනසුළු වෙන්නේ. මේක තමයි උඩරම සුළු වෙන්නේ. හොඳයි මේක. මෙතෙන් ආවගෙන සෑහෙනවා. ගත්ත කට්ටිය හිටියද? ගත්තද? දැන් මේ ඉන්න පුළුවන් එක එක ආකාර මම මේ පෙන්වමින් යන්නේ හරි. ඉන්න පුළුවන් එක එක ආකාර මේ පෙන්වමින් යන්නේ. තව එකකට යමු. එහෙම එකක් වෙලා තියෙනවා. තාම එහෙම ආන්සර් උත්තර දෙන්න අතර මේක මේකේ වෙන තව වෙන විදියකින් මේ පද මාර්ක් කරලා ගන්න පුළුවන් ඇති. මෙන්න මෙහෙම එකක් යලා තියෙනවා. B bar C ඒක ඕනම් මෙතන කෙලවරට එන්න පුළුවන්. මෙතන BC bar කියලා අපිට එකක් ආවනේ. තාත්තා ඇදලා තියෙන B bar C කියලා. plus A bar C plus AB bar. මේක හරි. හරි. ඒක වැරද්දක් නෑ. මොකද දන්නවද? කොහොම වෙන්න පුළුවන්. එකම උත්තරේ නෙවෙයි. හැබැයි වා සර්කිට් එක ඇඳුත් මට කියන්නේ ගේට්ස් ගන්න වෙනස් වෙනවද කියලා? නෑ වෙනස් වෙන්නේ නෑ. අරකේ ගේට්ස් ගන්නවා මේකට එන්නේ. වෙනසක් නෑ සරලභාවය එකයි. මේකත් එකයි අරකත් එකයි. හරිද? ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නෑ. ඒක හොයන්න පුළුවන් ඔයගොල්ලෝ වෙනම මේ කපල් කරලා තියෙන විදිය වෙනස් එකයි. වෙන දෙකක් තමයි අරන් තියෙන්නේ. ඒක නිසා එහෙම වෙන්න ප්‍රශ්න. ඉසියවද? අපි බැලුවොත් මේ ප්‍රකාශන දෙකේම ප්‍රතිදානත් එකක් වෙනවා.
හරි දැන් ඊට පස්සේ බැලුවොත් එහෙම සතේ තවක ගහලා අරකටයි මේකටයි එක ප්‍රතිදාන ඉන්න ඕනේ. හැබැයි එහෙම එන්නේ නැත්තම් උඩ වැරද්දක් ඈ. මාවේ නැත්තම් ඒක හොයන්න යන්නේ මොකද වෙලා යනවා ඒකට. එහෙම ආවේ නැත්තම් තමයි ප්‍රශ්නේ. දැන් කොහොම හරි අර මේ දැන් ඔය බුයානෝ නීති ඇප්ලයි කරද්දි සමහර කට්ටිය කරන වැරදි තියෙනවා. දැන් ඔය කියන කතාව විතර එහෙම වැරද්දක් වෙලා නැහැ. දැන් අර කියන කතාව අර ඉස්සල්ලා කවුද දෙවිලින්නේ? දෙවිලින්නේ. ඔයාගේ අර කියප එක වැරද්දක් තියෙනවා. අර එක තැනක තියෙන B එකක් සහ තව තැනක තියෙන B එකක් ඒ දෙක අරගෙන ඒක එකයි කියලා සැලකුවොත් ඒක වැරදි. ඒ කියන්නේ මෙහෙම. ආයි ගියාට පුත් කියන්න නෙවෙයි කියන්නේ. දැන් මේ දෙක සලකනවා හරිද? දැන් මේ දෙකේ පොදු පදක් නැහැ. AB පොදුත් නැහැ. B බා C පොදුත් නැහැ. එම කිසි දෙයක් නැහැ. AC පොදුත් නැහැ. එහෙම නැහැ. ඊට පස්සේ හැබැයි මෙයා හිතනවා මේ දෙක ඇතුලේ මෙතන B බා ඉන්නවා මෙතන B ඉන්නවා ඒ නිසා එකයි කියලා හිතනවා. එහෙම කරන්න බෑ. තව කට්ටිය මේගොල්ලොත් එක්ක ඈඳිලා ඉන්නවා. මෙයාලා මේ එකට මේ කසාද මැදලා වගේ ඉන්නේ. එහෙම කඩලා ගන්න බෑ වෙන කාර්යවත් ඉන්න කෙනෙක්ව. තව කෙනෙක් ගන්න. පෙන්නන්න. ඒගොල්ලෝ මේ තද බැඳීමක් තියෙන. හැන්ඩ් එක කියන්නේ තද බැඳීමක්. ඒකෙන් ගලවලා තව කෙනෙක් ගාවට එහෙම ගන්න බෑ. එහෙම ගන්න ඕන අර පොදු කට්ටිය දැකලා ඒගොල්ලෝ අයින් කරාට පස්සේ ඉතුරු වෙන නිසා හරි අර දෙන්න දැන් තාලි වුණා ඒ නිසා දැන් ඒ දෙන්න එකක් කියලා එහෙම ගන්න. එතකම් තේරුණානේ ඉතින් ඒ වගේ වැරදි කරන්න බෑ. න්‍යාය කියලා වැරදි කරන්න බෑ. හැබැයි දැන් ඔයාලා ටික ටික මේ තේරුම් ගන්න ඕනේ දැන් හදන්න බැරි වුණත් ගවන්නේ වැරදි විදියට කරන්න නැතුව. වැරදි විදියට කරන්න නැතුව මට මේකේ කරන්න දෙයක් පේන්නේ නැහැනේ කියලා යම් තැනකට ඇවිල්ලා බලාගෙන හිටියත් කමක් නැහැ වැරදි කරන්න. තේරුණාද? වැරදි විදියට න්‍යාය ඇප්ලයි කරන්න. දැන් ඔයා යම් තැනකට එනවා ටිකක් ස්ටෙප් සුළු කරගෙන ආවා. හැබැයි එතන ගියාට වඩා දැන් තේරෙන්නේ නැහැ කරන දෙයක්. හැබැයි ඔයා එහෙමයි කියලා වැරදි කරන්නේ. හරි වැරදියට නීති ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ හොඳයි. මම සමාන කට්ටිය නෑ. එක එක ඒවා කරලා එන්න චූටි උත්තරයකට කියනවා. තනිකර වැරදි ගොඩක් කරලා තියෙනවා. එහෙම නැති වෙන්න ඕනේ ඉස්සරහ. ඒ සඳහා මේක ගණන් වල දීලා නැත්නම් ඔයා ගාන හදනකොට උපකල්පනයක් විදියට ගන්න ඕනේ. ඔය ශ්‍රාවණයේ ගණන්ය එකයි ගෑස් ගන්න ඉතිරේ. ඒකවල තවත් ආකාරයක් දැන් ආකාර කීපයක් අපි කතා කරා කලින්ම මතක ඇති අර වරන් ඇතුලේ 1+ ආකාරයක් ඉතුරු වෙන්න අපි ගියා. එහෙම අවස්ථාවක් තියෙනවනේ ඒක හොඳයි ෂෝක් එක. දැන් එහෙම නැතුව අපි බලනවා වරන් ඇතුලේ A+ A ආකාරයක් ඉතුරු කරගන්න. එහෙම තැන් වලින් කොට දාන්න බලනවා සුළු කරන්න බලනවා. දැන් තවත් විදියක් නිකන් හැබැයි ඔය කියන දේවල් වලම වෙනස් වීමක් තමයි මේ කියන්නේ. එකක් තිබ්බා. මම කියලා දෙන්න ඉස්සෙල්ලා මේකේ එක විදියක් තව ක්‍රම තියෙනවා. ඉස්සෙල්ලාම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් මේකට දාන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දැන් මේකේ ඔයාලට බැලුවොත් පේනවා අපිට මේ කපල් කරන්න පොඩක් අමාරු ගතියක් තියෙනවා. මෙතන තියෙනවා මෙන්න මේ දෙන්න අතර හොඳ කප්ලින් එකක් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්න අතර එහෙම එකක් නැහැ. තුනේ දෙන්නගේ නැහැ. ආයෙ බලත් මෙතනයි උඩ කපල් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. මොකද මෙතනත් AC තියෙනවා මෙතනත් AC තියෙනවා. හැබැයි ඊට පස්සේ ඉතුරු වෙන දෙන්නගේ කපල් කරන්න පුළුවන් කියාවක් නැහැ. බලන්න මෙතන AB දෙනවා මෙතන AB නැහැ. මෙතන BC බා දෙනවා මෙතන BC බා නැහැ. මෙතන මේ දෙන්න එහෙම වුණාම සෙට් වෙන්නේ නැහැ. තවත් ඊට පස්සේ බලනවා තව try කරලා. මෙයයි බලන්න ඒ දෙන්නගේ තියෙනවා මෙතන BC දෙනවා මෙතනත් BC දෙනවා. හැබැයි ඒ වුණාට ඉතුරු වෙන දෙන්නගේ කපල් එකක් පේන්නේ නැහැ. ඒ දෙන්න සෙට් වෙනවා කියලා පේන්නේ නැහැ. දැන් බලන්න හරියනම් එයා පොඩ්ඩක් අතරලා වෙන විදියක් සෙට්ද කියලා. ඉතින් ඔය වෙන කිසිම ක්‍රමයක් තුල අපිට එහෙම දෙන්න දැන් මෙතන 4ක් ඉඳලා චූඩු කරන්න පුළුවන් කියලා පේන්නේ නැහැ. චූඩු දෙක හදන්න. සෙට් විදියක් පේන්නේ.
හැබැයි ඒ වුණාට මෙයාව හැමෝටම සෙට් වෙනවා කියලා පේනවා. මෙයාව මෙයාටත් සෙට්, මෙයාටත් සෙට්, මෙයාටත් සෙට්. දැන් තුන් දෙනෙකුට ගැලපෙන එක්කෙනෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ හැමෝම මෙයාට කැමති. දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් නම් එයාව යාගේ පැටව හදාගන්න. දැන් යාගේම කොපීස් හදාගන්න පුළුවන් නම් අන්න ෂෝක්. හරි හැමෝම කැමති එක්කෙනෙක් ඉන්නවා. යාගේ කොපීස් හදාගන්න පුළුවන් නම් හොඳයි. දැන් එහෙම කරන්න පුළුවන්. අපි දන්නවා a + a සමානයි a කියලා. එහෙනම් මේ abc + abc කියන්නේ මේ a වලින් නියෝජනයට ඕනෑම අගයකට දාන්නා කොටසක්. නිසා abc + abc කියන්නේ abcම තමයි. ඕනම් මේකෙම තවත් එහාට ගියා ඇති. abc + abc කියන්නේ abcම තමයි. දැන් මොකද ABC + ABC කියන්නේ ABC ආයතනින් මෙතෙන්ට ABC එකක් ආවට පස්සේ ABC + ABC කියන්නේ ආය ABC. හරිද? ඒක තේරුණාද? අර පදේභාවී න්‍යායෙන් ගත්ත කතාව. දැන් නිසා අපිට මේ ABC එකක් නෙමෙයි ABC තුනක් තිබ්බනම් මරු. ඒ නිසා අපිට කරන්නේ හරි පුළුවන්. එක ABC එකක් වෙනකොට ඕන ලියන්න පුළුවන්. ABC + ABC + ABC කියලා. දැන් මේ තුනම අපි දන්නවා ආයේ මොකද වෙන්නේ? ආයේ උනම් තනි ABC එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ දාන්න ABC බා AB බාසි අපි මොකද කරේ අර ඉබ්බනතරේ දිග වැඩි කරගත්තා. හැබැයි අපි දන්නවා මේ වැඩි කිරීම හරහා අපිට අවසානයේ වාසියකුත් වෙනවා කියලා. කපල් කරන්න වාසියක් එනවා කියලා දැක්කා. මේ එක ABC එකක් තිබ්බේ හැබැයි ඒක අපි රෙප්ලිකේට් කරගත්තා. කොපීස් හදාගත්තා තුනක්. මොකද කිසි වැරද්දක් නැහැ. ABC + ABC + ABC කියන්නේ ආයේ ABC තමයි. දැන් හරි. දැන් මෙයාට එක්කෙනෙක් ඉන්නවා. මෙයාට එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ මෙයාටත් එක්කෙනෙක් ඉන්නවා. දැන් ඒවාට දෙන්නේ ජෝඩු කරලා පොදු කට්ටියට අරන් සුළු කරලා දාන්න. හදාගෙන යන්න. ඕකේ මුළු ස්කන්ධය ගන්න. මුළු ස්කන්ධය අරගෙන ඒකෙම ඇල්මිනියම් ස්කන්ධය අරගෙන ඒක 10 බලයට වැඩි කරාම ඒක උත්තරේට තමයි PPM අගේ කියන්නේ. දැන් මේ තමයි PPM අගේ හොයන්නේ කොහොමද මේ සමීකරණේ භාවිතා කරන්නේ හේතුව ඇල්මිනියම් ස්කන්ධය හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන්නේ ඇල්මිනියම් ස්කන්ධය 108යි මිලිග්‍රෑම් කියලා හොයන්න පුළුවන්. අර 108යි මිලිග්‍රෑම් කියන්නේ මේකට දැම්මේ. මුළු ස්කන්ධය හොයන්න. මේ සාම්පලයේ මේ ද්‍රාවණයේ මුළු ස්කන්ධය කියන්නේ ඇල්මිනියම් නයිට්‍රේට් කියන එකේ ද්‍රාවණයේ ධනත්වය ගණන්. ධනත්වය දැන් ගන්න දීලා ධනත්වය පරිමාණයෙන් වැඩි කරාම තමයි මුළු ස්කන්ධයේ ද්‍රාවණය. ද්‍රාවණයේ ස්කන්ධයේ ද්‍රාවණයේ ධනත්වය මුළු ස්කන්ධය වැඩි කරනවා. ඔබ ගන්න දීලා නේ අර කම්පියුටර් උපකරණය කරන නේද බෑ. ඒ කියන්නේ ඇල්මිනියම් ස්කන්ධයේ 108යි මිලිග්‍රෑම් වෙනවා. ද්‍රාවණයේ ස්කන්ධයේ වෙනවා 1.3 ඝන සෙන්ටිමීටර් කියලා හිතුවොත් ගයිඩන්. තොර ද්‍රාවණයේ ඝනත්වය පරිමාණ 200යි ඝන සෙන්ටිමීටර. වැඩි කිරීම 10යි. 108යි මිලිග්‍රෑම් කියලා එනවා. එතනින් එනවා ඔයාට ග්‍රෑම් 200යි. ග්‍රෑම් 200 මිලිග්‍රෑම් ගන්න 10 ඉක්මනින් වැඩි කරනවා. තොර මිලිග්‍රෑම් 10යි 6යි වගේ වෙනවා. මේ 21යි මේ 10යි ඉක්මනින් වැඩිලා ඉතින් වෙනවා. 10 උත්තරයක් වෙනවා අපරක් කියන්නේ 5 කියලා. और देख इससे क्या है लिखा हुआ 5 लाइन लिखा 5 या हासिल है ये उत्तरे में ना ये इतना के इन्फॉर्मेशन මේක හදන්න ඉස්සරහට මම ඔයගොල්ලෝ අහන්න නැති කියන්නේ දාන දාත්තේ දීලා නැහැ ඒ නිසා ඔයා දාන හදනකොට මෙන්න මේ තමයි දාන හදන PPA કોઈ විභාග කරනකොට ඔයාලට කරන සාමාන්‍ය
ඒ වල ගොඩාක් උඩට CPU එකක් එනවා. ඒ CPU එක මොකක්ද කියලා අවුරුද්දක් කරා අවුරුද්දක හරි එනවා. CPU එක අනිවාර්යයෙන්ම කරන්නේ දෙන්න. හැබැයි ඒක කොහොමද වාල් දෙන්නේ? ඒක වාල් දුන්නා අර්ථක අරමුණ තමයි ගන්නේ. මේකම පුදු වෙනවා ගණන් හදද්දී අර ඊට අනිපහම ගණන් দিয়ে මේ විදිහට ඒක හතරේ ඉවර කරගන්නවා ආයෙත් මේ වාල්වක දුන්නා ගණන් දුන්නා මේක ඒක වාල්වක ගාස්තිය එකයි දැන් ගන්න වාල්වක කියන්නේ මේක ජලය අස්තුව දාන්න කියලා කියන ඒ ලෝකෙට අස්තල් දමාරන්න සෝඩියම් සල්ෆයිඩ් එකක් කරනවා ඒකේ අහලා තියෙනවා අස්තුව සෝඩියම් සල්ෆයිඩ් සාන්ද්‍රය කියන්නේ දැන් වල ගණන්තේ නෙවෙයි. ඒක මේ විදිහට ගන්න හිතුවොත් වැරදි. ඒ විදිහට ගන්න හිතුවොත් ඒක එක වායුවක් ගත්තොත් ඒක වැරදි. වායුව ගත්තේ නිරවල අඩු. උදාහරණයක්. ඒ නිසා හරියට පිළියෙල දෙන්න නැහැ. ජලීය ද්‍රාවණයක් නම් පිළිලා තියෙන්නේ. ඒ ජලීය ද්‍රාවණයේ ආන්ද්‍ර සාහිත්‍ය ගැන යාළුවෝ කියලා නැත්නම්. හරි. කියලා නැත්නම් ඔයා උපකල්පනය කරනවා ඒ ද්‍රාවණයේ දාස්සේ ඒකේ දැන් උපකල්පනය කරලා ඔයාට කෙනෙක් කෙනාගේ සාන්ද්‍රණය පෞද්ගලික ස්නීට් කියන ඒක කියන ඔයලා ඒක එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා ඊට පස්සේ වායක නිමිතයක් බවට පත් කරාමේ උත්තරය පීකේ මගේට සමානයි. ජලීය ද්‍රාවණ වල පීකේ මගේ උනත් කිව්වොත් ඔය විදිහට තමයි ගන්න පාඩ්‍ය වෙලා ගලුවොත් අපි සාමාන්‍ය අවුරුද්දකට එකපාරක් එක පවර්ණයක් වගේ පීකේ මුලි ගන්නක් තියෙනවා. ඒක පීකේ මගේ නිකන් සෙල්මත්තරයක් අහන නැත්නම් එයාලා කියනවා මේ සාමාන්‍ය පීකේ මුලි හරි උත්තරේ මොකක්ද? ඒක ගන්නක් කියනවා. අපිට පුළුවන් මේකම එයාලා දෙන ගාන හරියට හදලා ගන්න. දැන් හැබැයි ගොඩාක් දුරට පාරකට උත්තර වෙනකොට ඒක PPA නෙමෙයි PPG වලට යනවා. PPG වලට යනවා. ඒ කියන්නේ බිලියන් එකට 10 9 වලට බලන්න. එතකොට මේක අරගෙන. එතකොට මේක අරගෙන 10 9 වලට බලන්න. 10 6 වලට ඉවල් උත්තර ගන්න. 10 9 වලට බිලියන් එකේ බිලියන් 10 Bye.